කියන්නේ සාමාන්‍ය මම මේ ඉන්නේ පාලම් කලුවර ගබඩාව ඉස්සරහා. අපේ තියෙනවා වීමිලදී ගැනීමේ මධ්‍යස්ථාන 7ක්. ඒ 7න් එක ගබඩාවක්වත් කරලා නැහැ. මේව අරිනවා කියලා රජයෙන් බොරු කිව්වට බොරු කුරුසාරන් දෙවට මේ ගබඩා එකක්වත් අරින්න බෑ. මේ ගබඩාවල වී පිරලා තියෙන්නේ. මේ වී පිරලා තියෙනවා කියන එක අපිට පිටින් ඉඳලම කියන්න පුළුවන්. මේ කුරුල්ලේ ගිල්ලෙන්නේ මේ වී වල ඉන්න ගුල්ලෝ කණ්ඩ. මේ ඔය කුරුල්ලේ ගිල්ලෙන්නේ වී වල ඉන්න වැහිලේනෝ ගිල්ලෙන්නේ වී වල ඉන්න ගුල්ලෝ කණ්ඩ. මේ වෙනකොට මේ ගබඩා අරින්න නැති වෙන්න හේතුව තමයි බොරුවට අරිනවා කියලා 100ට 3 ගානේ කුජලික ව්‍යාපාරිකයන්ට සල්ලි දීලා තියන්නේ වී මිලදී ගන්න. උන් වී ටික මිලදී ගන්න කල රුපියල් 80 ගානේ මේ රජය ඇහැ කන පියාගෙන බලා ඉන්නවා. මේ රජයේ බලයට ගෙනාවේ පුජ්‍යලික ව්‍යාපාරිකයෝ නෙවෙයි අපි. අපිට කැක්කුමක් කියනවා මේ වගේ වෙලාවෙදී රජයේ අවධානය යොමු කරන්න. ඒකින්ද මේ වෙලාවෙදී සිද්ධ වෙන්නේ ගොවියෝයි පාරිභෝගිකයෝයි දෙකම මරලා පුජ්‍යලික වෙලෙන්දෝ නලවන එක තමයි රජය කරන්නේ. මේ தත්ත්වය මෙහෙම ගියොත් එහෙම ඉතාම කෙටි කලකින් එයාලගේ අනාගතය තීරණය වෙනවා. මොකද දික්වා සුලිකුණාටෝ හින්දා විශාල කුඹුරු ප්‍රමාණයක් විනාශ වෙලා තියෙන්නේ. මේ වී ප්‍රමාණය පුජ්‍යලික වෙළඳ ළඟට ගියාට පස්සේ ඔවුන් තමයි මේ රටේ සහල් වෙළඳපොළ පාලනය කරන්නේ. එහෙම වුණොත් එහෙම රජය වගේම සහල් පාරිභෝගිකයෝ වගේම ගොවියොත් අසරණ වෙනවා. ඒකින් තමයි ජනාධිපතිතුමාට බොහොම ගෞරවයෙන් කියලා සිටින්නේ වහාම ක්‍රියාත්මක වෙලා මේ ලාල් කාන්තලාගේ නාමල් කරුණාරත්නලාගේ අමනෝඥ ක්‍රියාපිළිවෙල නතර කරන්න ඕනේ. ඒ වගේම තමයි අපි අම්පාර දිස්ත්‍රික්කයෙන් ඇරියා 3 දෙනෙක් එක മന്ത്രിවරයෙක්ගේ ගබඩාව තියෙන්නේ. එක മന്ത്രിවරයෙක්ගේ ගේ තියෙන්නේ ගබඩාව අයිනෙම. එයාවත් කටින් වචනයක් කතා කරන්නේ නැහැ. ඒකින්ද වහාම ක්‍රියාත්මක වන පරිදි මේ වී මිලදී ගැනීම සිද්ධ කරන්න ඕනේ. සිද්ධ කරලා අදාළ වැඩ කටයුතු සිද්ධ නොකරොත් එහෙම ගොවියෝ පාරට බහින එක ඉතාම ආසන්නයි. මේක අරලා කියනවා මේ අපේ ආණ්ඩුවෙන් ඒ වුණාට මේ තාම මේවා හුලං අරින්න වෙන්නේ මේ හුලං වදින්න වෙන්නේ නැති මේ ගබඩා අරලා කියන්නේ මේ තියෙන වී වලට හුලං වදින්න වෙන්නේ නැති. හැබැයි දැන් අර පිට වෙරෙන්දු ඇවිල්ලා ලොරි වලින් ඇවිල්ලා රුපියල් 75යි 80ටයි කිරනවා. අපි අහිංසක අපිට දැන් යන්න එන්න තරම් නැතුව තියෙන්නේ මේ වී වල මේගොල්ලෝ කොහොමද කිව්වේ මේ ආණ්ඩුව අපිට මේ වගේ ගොවියන්ට මේ වගේ සාධාරණයක් කරනවා කිව්වා 120ට 30ට ගන්නවා කිව්වා කෝක ඒක බොරු වැඩනේ. අතරම මහත්තයා මේකයි දැන් මේ ගබඩාය අරින්නේ මම හිතන්නේ හුලං වදින්න වෙන්නේ නැති. මේ අර තියෙන වී වලට මේ වී අයින් කරලා නැහැ ක්‍රමවේදයක් නැහැ මුකුත්. දැන් අපි කොහොමද මේ නාමල් කරුණාරත්න මහත්තයා කිව්වේ අපේ ගරු ඇමතිතුමාලා කිව්වේ ගොවියන්ට සාධාරණය කරනවා ගොවිය රජ කරනවා කියලා. රජ නෙවෙයි දැන් ඉතින් අර ගිහිල්ලා පස්සට තමයි ආපහු යන්න වෙන්නේ. ඉතින් අපේ මහත්තයෝ සාධාරණය කරන්න දැන් අපි මේ ගොයන් කපලා තියෙනවා මේ වී ටික විකුණ ගන්න විදියක් නැහැ. පුද්ගලික වෙලෙන්ද ඇවිල්ලා රුපියල් 70ට 75ට තමයි වී ටික කරයි යන්නේ. අපේ මිනිස්සු දැන් දහස් ගණන් අක්කර දහස් ගණන් කුඹුරු කපලා තියෙනවා. මොකද්ද මේකට ක්‍රමවේදය ඔබතුමාලා සාධාරණයක් ඉෂ්ට කරන්න කරු ජනාධිපතිතුමනි ඔයාලා මේවා බලලා වැඩේ කරන අම්පාර දැන්ට ගොවියෝ අසරණ වෙලා තියෙනවා මේ වැස්සට අහුවෙලා. ඉතින් මේ ගබඩා අරලා කිව්වට මේ හැමතැනම ඊඑච්චෝ මේ ගබඩාවල වී ගන්නවා කියලා. මම ඒකයි මේක මෙතෙන්ට ආවේ මේ අපේ මහතුරුත් එක්ක මේ වැඩේ සාධාරණයක් කරන්න මේ කුඹුරේ ඉන්න ගමන් ආවේ දැන් මේක අද වැස්සොත් ඒවා කුඹුරේ ඒවා කුඹුරටම පස්සෙලා යනවා. ඔබතුමාලගේ සාධාරණ ඉෂ්ට කරන්න ඔය කිව්වා වගේම අර ස්ටේජ් එකේ කිව්වා වගේ බොරු කතා කිව්වා වගේ දැන් මේ ඉෂ්ට කරන්න සාධාරණ කරන්න මිනිස්සුන්ට ගොවියට අපිට මොකුත් නෑ අපි ගොවියෝ අපිට සාධාරණ ඉෂ්ට කරන්න මේ අසරණ මිනිස්සු මේ බඩු ටික උගස් තියලා ඒවා සින්න වෙන්න යනවා අපිට කරගන්න තියන්නේ නැතු ඉන්නේ සාධාරණ ඉෂ්ට කරයි කියලා බලාපොරොත්තු වෙනවා තව තවත් දෙක තුනකින් වී ටික ගන්න මේ ගබඩාවට ආවේ වී ටික දෙන්න මේ වහලයි කියනවා ඉතින් අපි නිවුස් බලනවා මාධ්‍යෙන් කියනවා මේ අමතුමාලා එක පුටුවල ඉඳන් මේ ගබඩා අරලා කියලා මන් දන්නේ අම්පාරට තාපික ගබඩාවක් අතර නැ පුද්ගලික වෙනදලා 70ට රයි යනවා අපේ ඇවිල්ලා දැන් මගේ දෙන්න විදියක් නැහැ මට මේ රත්තරන් බඩු ටික උගස් තියලා තියෙන්නේ ඒ ටික බේර ගන්න විදියක් නැහැ රුපියල් 70ට හරි දෙන්න වෙනවා ඔබතුමාලා අරිනවා නම් දැන් මේක අරින්න ගොවියට අරින්න නැතුව එච්චරයි කියන්න තියෙන්නේ ගොවි නායකයා විදියට මේ වෙලාවේ මේ ගොවියන්ගේ වී ටික මිලදී ගන්න නැතුව බොරු බයිලා කියා ඉඳලා ගෝඨාභය වැටිච්ච වලේ වැටෙන්න ඉතාම ආසන්නයි අපිට කරන්න දෙයක් නැහැ. අපි ගොවි නායකයෝ විදිහට ගොවියන්ගේ ඡන්ද ටික අරන් දීලා ඔයාලගේ 100ට 69 ලක්ෂ දක්වා වැඩි කරලා දුන්නා. මෙතනින් එහාට ඔයාලගෙන් වල කපා ගන්නවා. මේකින්ද ජනාධිපතිවරයාට මම අවධාරණය කරලා කියලා සිටින්නේ
මේ தත්ත්වය ඇත්ත නැත්ත හොයලා බලන්න. වහාම අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් අහන්න. දිස්ත්‍රික් ලේකම්තුමා සත්‍ය පහදයි. මේ ගබඩා එකක්වත් ඇරලා නැහැ. ඔයාලට පේනවා මේ හැම එකක්ම මිබි අතුරු දාලා වහලා දාලා තියෙනවා. මේ වගේ කැලෑ වැහිලා අර උඩ ගබඩාව සම්පූර්ණයෙන්ම කඩා වැටලා අතු වැටිලා විනාශ වෙලා තියෙනවා. ඒකින්ද කරුණා කරලා මේ ගොවියන්ගේ වී ටික මිලදී ගන්න. මිලදී අරගෙන හිටන් ගොවියට වගේම සහල් පාරිභෝගිකයන්ට සාධාරණ මිලක් හදන්න. එහෙම නැතුව ඩඩ්ලි මහත්තයාගේ ඔඩොක්කුවේ නැලවෙන්න හිතාගෙන ඉන්නවා නම් බොහෝම කෙටි කාලයක් වලට නැලවෙන්න වෙන්නේ. මිනිස්සු අනිවාර්යයෙන්ම ඔයාලා බිමට ඇදලා දානවා. ආයේ කිසිම දවසක බලයක් ගන්නවා තියා හිතන්නවත් බැරි වෙන විදිහට ඔයාලා ඇදලා දානවා. ඒකින්ද කරුණා කරලා මේ தත්ත්වය තේරුම් අරගෙන ඉඳන් වහාම මේකට අදාළ පියවර ගන්න. දවස් දෙකක් තුනක් ඇතුළත නොගත්තොත් ගොවියෝ ඔයාලට විරුද්ධව තීරණ ගනී. එදාට පසුතැවෙන්න තමයි වෙන්නේ. රජයෙන් කිව්වනේ ගවඩා නැහැ මේ රුපියල් 80කට 85 වගේ තමයි ඉල්ලන්නේ. ඒ දෙන්න විදියක් නැහැ වරුසාවෙන් ගොයන් කපා ගන්නවරම කරනවා. ඉතින් අපි වේලන කරනවා වී දෙන්න තැනක් නැහැ තාම ඉතින්. රජයෙන් නම් කියනවා ඉතින් ගවඩා ඇරලා කියලා. ඉතින් ගවඩා ගන්න ගවඩාවක් නැහැනේ. ඒක තමයි ඉතින් කියන්නේ අපි ගොවියෝ අසරණයි ඉතින්. කිසිම සහනයක් නැහැ ඉතින් මේ මාස 6කට සැරයක් 3කට සැරයක් ගොවිතැනක් කරගත්තා මේකවත් දී ගන්න විදියක් නැහැ ඉතින්. ගොයන් කපන මැෂින් වලට ඉතින් කුලී කට්ටිය අපි දීලා ඉතින් ඒක කරගන්න විදියක් නැතුව තමයි ඉතින් මේ තාම ඉන්නේ. රජෙන්